ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද මැයි මාසේ 31 වෙනිදා ස්වාමින් වහන්සේ අද ඔබට මට ආරාධනා කරනවා හමුවීමකට. ඒ හමුවීම හරිම සතුටුදායකයි. ඒ වගේම සමහර අය ඒක දුක හිතෙන හමුවීමක් හැටියට සලකන්නත් පුළුවන්. සමහර ජනතාව හමුවීමක් ධනාත්මකව දකිද්දී තවත් සමහර අය ඊට විරුද්ධව දකින හැටිත් අද සමාජයේ බහුල වෙලා. අද ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි සමරන්නේ දේව මාතාවන් වහන්සේ එලිසබෙත් තුමිය බැහැ දැකීමේ මංගල්‍යයයි. අපි මෙම පාඨය තුළ දකින්නේ සුභවාදී ධනාත්මක ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වන අවස්ථාවක්. දෙවියන් වහන්සේගේ සැලැස්ම අලුත් ගිවිසුම තුළ සම්පූර්ණත්වයට පත්වෙන තවත් අවස්ථාවක් මේක. නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි දකිනවා ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ කතා කරන ආකාරය, ඒ වගේම ඔවුන්ගේ ගැලවීම වෙනුවෙන් උන්වහන්සේ කටයුතු කරන ආකාරය, ගාබ්‍රියෙල් දේවදූතයා මංගලම් කීමෙන් දින ගණනකට පස්සේ මරියතුමී ජුදා කඳුකරේ එලිසබෙත් තුමියගේ ගෙදරට යනවා. එහිදී මරියතුමගේ හඬ ශබ්දය ඇහුණාම කුසේ හිටපු දරුවා සතුටින් ඉපිල ගියයි කියනවා. එලිසබෙත් තුමිය ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙනවා. එහිදී එලිසබෙත් තුමිය කියනවා, ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාදිතයි කියලා. ඔබේ කුසේ දරුවත් කුස දරු ඵලයත් ආශිර්වාදිතයි කියලා. මෙහෙම මාස 3ක් තිස්සේ මරියතුමිය එලිසබෙත් තුමියට අප උපස්ථාන කරලා නැවත සිය නිවසට පෙරලා ගියයි කියලා අදට නියමිත සුදු සුවිශේෂයේ සඳහන් වෙනවා. පුරාණ ගිවිසුම අලුත් ගිවිසුම තුල පූර්ණත්වයට පත් උනේ ඒ විදියටයි. අද දවසේ දිව්‍ය පූජාව තුල ජීවමාන ජේසුව ලබා ගන්නා අපි අපගේ ජීවිත තුල සුද්ධාත්ම ක්‍රියාකාරීත්වය අනුසාරයෙන් සාක්ෂි දරන්නේ මොන ආකාරයටද කියලා අහන්නට, කල්පනා කරන්නට අවස්ථාව අද අපිට ලබා දෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, කුමරි මරියාවන්ගේ පැමිණීමත් සමගම එලිසබෙත් තුමියගේ කුසේ සිටි ස්නාවක ජොම් මරියාවන්ගේ කුසේ සිටි ජේසුස් සමිදානන් වහන්සේව හඳුනා ගන්නවා. එහිදී ඔහු සතුටින් ඉපිල ගියයි කියන්නේ හරියට දාවිත් රජතුමා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරුණුව ඉදිරියේ නැටුවා වගේ. ඕබෙත් ඒදොම් ගිවිසුම් කරුණුව තබාගත් නිසා ඔහුගේ දරු පවුලම ආශිර්වාද වූ ආකාරයටම දේව අම්මා එලිසබෙත් තුමියගේ ගෙදරට ඇතුල් වීමත්, ස්නාවක ජොම් තුමන් ජේසුව හඳුනාගෙන සතුටින් ඉපිල යාමත් එලිසබෙත් තුමිය ශුද්ධාත්මයන්ගෙන් පිරෙන්නට හේතුවක් වෙනවා. කුමරි මරියාවන්ගේ පැමිණීම එලිසබෙත් තුමිය හඳුනාගන්නේ ගැමිණියක්ව සිටින තමන්ව බලන්න ගමන ආපු හැටියට නෙවෙයි, තම සමිදානන් වහන්සේගේ මව තමන් මුණ ගැසීමට පැමිණීමක් ලෙසටයි. ඒ වගේම තමන්ගේ නොවටිනාකම අවබෝධ කරගත් අවස්ථාවක් හැටියට. ඒ නිසා එලිසබෙත් තුමිය කියන්නේ මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද කියලා අහනවා. ඒ නිසා සුදු පූපාකාරයක් ලෙස ජේසුව ලබා ගන්න අපි උන්වහන්සේව දරාගෙන යනවද? උන්වහන්සේව අනිත් අයට හඳුන්වා දෙනවද? අපේ ජීවිත අනිත් අයට මුණ ගැහෙනකොට ඒ ජීවිතේ ඉපිල යන්නට ඔබ මම කිතුණුවන් හැටියට සාක්ෂි දරනවද? මරියතුමියගේ පැමිණීමයි ජේසුව හඳුනා ගැනීමයි ජේසුව ලබා ගන්නා අපේ ජීවිතවලින්, අපගේ වචනවලින්, අපේ ක්‍රියාවන් තුළින්, අපගේ ආකල්ප සිතුම් පැතුම් තුළින් ලෝකයට ප්‍රකාශ කරන්නට හැකි වුණාද? අපිත් එකට ජීවිතේ බෙදා ගන්න අයගේ ජීවිතවලට ආශිර්වාදයක් වෙන්න ඔබට මට හැකියාව ලැබිලා තියෙනවද? රැකී ආරක්ෂා කරන තැන, පාසල තුල, ගම තුල, ඔබ ජීවත් වන පවුල තුල ජීවමාන ජේසුව ලබන තැනැත්තියක් හැටියට සුහදව ආදරයෙන් සමාව දීම තුල ජීවත් වන්නට හැකි වෙලා තියෙනවද? අද දවසේ අපි යාඥා කරමු සප්පසාදීය ජේසුව වාසය කරන්නට හැකි හදවත් ඔබේ මගේ හදවත් පත් කරගනිමු. මරියාවන් මෙන්
අපිට හැකියාව තියෙනවා. ඒ නිසා අපිට හමුවන හැමෝටම ජේසු හඳුන්වා දෙන්නටත් ඒ තුල සතුටින් ඉපිලා යන්නටත් ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙන්නටත් අපගේ ජීවිත දෙවියන් වහන්සේට නතු ජීවිත බවට පත් කරන්නට අද අපි කටයුතු කරමු. ආමේන්. ජේසු පිහිටයි.